තායිලන්තයෙන් දැන් මැතිවරණ උණුසුමෙන් වෙරිලා තියෙන්නේ. ඇත්තටම කොහොමද තායිලන්ත දේශපාලන තත්ත්වය අගමැති අනුටින් චන්විරාකුල් ඉදිරියෙන් ඉන්නවා කියලා වාර්තා වෙන අන්තර්ජාතික තොරතුරු වලට අනුව මොකද්ද තායිලන්තේ වෙන්නේ? තායිලන්තයේ ඇත්තටම ලොකු දේශපාලන අස්ථාවරත්වයක් තියෙනවා. ඒකට හේතුව තායිලන්ත මැතිවරණ ක්‍රමය ඉතා සංකීර්ණයි. අනුපාත ක්‍රමයකුත් තියෙනවා. ආසන මට්ටමින් ඉදිරිපත් වීමකුත් තියෙනවා. ආසන මට්ටමින් ඉදිරිපත් කිරීම වැඩි. ඒ වගේම එහි රජතුමාට පටහැනිව කටයුතු කරන දේශපාලන පක්ෂ ව්‍යාපාර යම්කිසි විදියකට අඩපණ කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒතකොට පහුගිය කාලය පුරාම තායිලන්තයේ ආර්ථිකය බොහෝ දුරට එකතැන පල් වෙන ස්වභාවයක් ගත්තා. ඒ වගේම රජතුමාට එරෙහි දේශපාලන ව්‍යාපාර විශේෂයෙන්ම තරුණ ව්‍යාපාර මතුවුණා, අරගල මතුවුණා. පසුගිය මැතිවර ඒ වගේම තායිලන්තයේ බලගතු මේ පුජ්‍යලෙක් හිටියා තමයි තක්ෂින් සිනවාට්‍රා. ඔහුගේ අංකල්ස් පාටි කියලා ඔහුගේ පක්ෂය ඇත්තටම අසර 20ක් 25ක් විතර තායිලන්ත දේශපාලනයේ ප්‍රධාන දජය උසුලන පක්ෂය බවට පත් වුණා. ඒ වගේම මෑත කාලේ තායිලන්තය කාම්බෝජය සමග යුද ගැටුමකට ගියා. ඉතින් ඔය අනුටින් අගමැතිතුමා එච්චර ජනප්‍රිය තත්ත්වයක හිටියේ නෑ. ප්‍රෝග්‍රෙසිව් පාටි කියන එකෙන් ඉදිරිපත් වෙච්ච තරුණ අපේක්ෂකව තමයි ඉදිරියෙන් හිටියේ. හුඟක් දෙනෙක් බලාපොරොත්තු වුණා ඔවුන් ආසන විශාල ප්‍රමාණයක් ජයගනී කියලා. නමුත් ඔවුන්ට ගිය මැතිවරණයේදී ආසන 151ක් ලැබුණා. මෙයා මැතිවරණ ලැබ තියෙන ආසන 118යි. අනුටින් අගමැතිතුමාට ආසන 191ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ආසන 140කට ආසන ප්‍රමාණයක් ගත්ත තක්ෂින් චිනවට්ටාගේ පක්ෂය ආසන 74කට වැටිලා තියෙනවා. ඉතින් අනිකුත් කුඩා කුඩා පක්ෂ සන්ධාන එකතු කරගෙන බහුතර බලය පිහිටවීමේ හැකියාව 250ක ඉලක්කයට යන්න බොහෝ දුරට අනුටින් අගමැතිවරයාට හැකියාව ලැබෙයි. මොකද බොහෝ දුරට අර ප්‍රෝග්‍රෙසිව් පක්ෂයේ ඇතැම් පත්වීම් අනුමත කරලා නැහැ මැතිවරණ කොමිෂන් සභාව. ඒ වගේම මේ හැබැයි එකක් තියෙනවා මේ ප්‍රෝග්‍රෙසිව් පක්ෂයට තමයි තාමත් වැඩි ඡන්දය තියෙන්නේ. ඒ කියන්නේ පොපියුලර් වෝට් එක ඒගොල්ලන්ට වැඩි අනුටින්ට වඩා. හේතුව අර පස් පාස්පෝර්ට් සිස්ටම් එක නිසා ආසන මට්ටමේ ක්‍රමයට වැඩි පිරිසක් පත් වෙන නිසා තමයි මේ ආසන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ විකෘතියත් එතන තියෙනවා. ඡන්දේ වැඩි වුණාට ආසන වැඩි වෙලා නැහැ. ඉතින් කොහොම වුණත් තායිලන්තය යම් කිසි ස්ථාවරත්වයක් ළඟා කරගනි. අගමැතිතුමාගේ ජයග්‍රහණයට බොහෝ දුරට හේතුනේ ඔහු කාම්බෝජයට එරෙහිව කරපු යුද්ධය. ඒ යුද්ධය ඉතාම දැඩිව ඍජුව කළා. ඒ වගේම තක්ෂින් චිනවට්ටාගේ ඒ පක්ෂයට ඒ ඉරණම අත්තුනේ හිටපු අගමැතිතුමිය කාම්බෝජ නායකයාට අංකල් කියලා කතා කරලා ඒක එළිදරවීමත් එක තමයි ඇගේ පදවිය අහෝසි කළේ. ඒක ඇයට ලොකුවට බලපාලා තියෙනවා මේ දේශපාලන පසුබැසීමට. ඇගේ ඡන්ද බොහොමයක් ගිහින් තියෙන්නේ අගමැතිතුමාගේ පැත්තට.